ආවා මාටවිලි කැනියන් වලට. එන පාරේ තනිකර ගමක් පහු කරන් ආවේ අශ්වයෝ, ඌරෝ, හරක්, කුකුල්ලු, බැටළුවෝ ඔක්කොම සත්තු ටික දැක්කා. දැන් ඊට පස්සේ කෙලින්ම මාටවිලි කැනියන් ආවා. අද රෑ යන්නත් ඕනේ. ඉන්න තැන මේකෙත් බෑඩ් විදිය නිසා මේ නිකන් ඇවිදන් යන්න විතරයි පුළුවන් අද. ලස්සන සියල්ල පාට මේකේ බෝට් එක යන එක තමයි ඇත්තටම මේ හොඳම එක්ස්පීරියන්ස් එක. ඒකට ඉතින් බෑඩ් දෙකත් එක්ක ඒගොල්ලෝ දෙන්නේ නැහැ. වතුර පාර ගොඩක් සැර නිසා කරන්න දෙයක් නැහැ. බෑඩ්ලා ට්‍රේන් දැක්ක දියැල පැත්තට අපි දැන් මේ බැහැගෙන ආවා ටිකක්. අඩි 25ක් දාගන්න බෑ ලස්සන මේ කැමරා වලට මේ පෙන්නන කලර්ස් ඊට වඩා දින ඇස්සුවට. පාන්න එක ලස්සන කොට. ගස්සස්සේ මේ දුමාන ගස්සස්සේ අස්සලේ මොස් එක වැදිලා දියැලේ නිල් පාට වතුර පාර සුදු පාට පේන ඒක වෙනම ලස්සනක් ඒක. නයි සිප් ලයින් එකක් අපේ උන්ට. අද වතුර පාර ගොඩක් වැඩි දවසක් වැස්සත් එක්ක ඒක තනිකර මේ නවත්ලා තියෙන බෝඩ් දුවත් ඔක්කොම ටික මේත් එකාදේ හොඳයි මේ වතුර පාර දැක්කම තේරෙනවා කැර කොච්චරද. දාගන්න බැරි ලස්සනක් මේ. යාරේ දියැල තනිකර යනවා කැනියන් එක ඇතුළට. වතුර පාර කර ලස්සනම පාට. ලස්සන. හොඳට වහිනවා. මේ ගස් හැම එකකම මොස් જાති වෙලා තියෙන්නේ අර බිම තියෙන පැල බාන්න මම ඒකේ මල් වර්ගය වෙලා තියෙන කි. හැමදේම ඊමණ ශාක තමයි ගොඩක් තියෙන්නේ. උරුල්ල කෑ ගන්න සද්ද. කොහොම මීමන පැල තියෙන්නේ. සූම් කරොත් පේනවා. වතුර පාර ඇවිල්ලා
පාලම් දෙකක් තුනක් ඉතින් ඇයි මොකද වතුර පාර ලස්සන. දැන් මේ වතුර පාර දිගේ උඩ පැත්තට යන්නේ. ඉස්සර පහළ පැත්තට ගියාම තමයි අසු දියල්ලක් එළියට ඉන්නේ. මෙතනින් තමයි බෝට් ටූරේ පටන් ගන්න මෙතන. දැන් බෝට් ටූරේ පටන් ගන්න වෙන්දට අද ජී වහලා මේ ප්‍රපාරත් එක්ක බෝට් ටූර මං හිතන්නේ කොහොමද වදින්න පුළුවන් ඉතින් කියලා. බෝට් එක යන්න බෑ මට බලමු බ්‍රිජ් එකට ගිහිල්ලා පොඩ්ඩක් හරි රිවිව් එක පේනවා කියලා. මේක නෙමෙයිනේ. එයා මචං 15 වෙනි විපාක කියලා තිබ්බේ. මේ වතුර පාර පැත්තෙන් උඩ පැත්ත තමයි සාමාන්‍ය බෝට් එක යන්නේ. 30ක් විතර. ඒකේ chance එක නැහැ.